අවසාන වවල් ලකුර නැත්නම් ස්වරාක්ෂරය U එකට සමාන සිංහල උච්චාරණ තමයි මේ තියෙන්නේ. බලමු මේ උදාහරණ හතර කොහොමද කියලා. අම්බ්‍රෙලා කුඩය පටන් ගන්නෙ වවල් ලකුරකින්. පළවෙනි කාරණාව හරි. උච්චාරණය කරන්නේ අම්බ්‍රෙලා අයන්නේ. එහෙනම් බලමු U එකට කලින් ඔව් මේ තියෙනවා. එහෙනම් දාන්න පුළුවන් an umbrella කුඩයක්. ඊළඟ අම්පයර්. ඔයගොල්ලෝ දන්නවනේ අම්පයර් කියන්නේ විනිශ්චයකාරයා. ක්‍රිකට් මැච් වල, එල්ලි මැච් වල, ෆුට්බෝල් මැච් වල ඉන්නේ. එයාට කියනවා අම්පයර් කියලා. පටන් ගන්න U අකුරෙන්. හරි. පළවෙනි කාරණාව හරි. උච්චාරණය අම්පයර් අයන්නේ තියෙනවා. දාන්න පුළුවන් එහෙනම් an අම්පයර්. ඊට පස්සේ අංකල් U අකුරෙන් පටන් ගන්න වවල් ලකුරක්. පළවෙනි කාරණාව හරි. උච්චාරණය අයන්නේ අං. එහෙනම් දාන්න පුළුවන් an අංකල් මාමා කෙනෙක්. එතන urgent හදිසි urgent කියන්නේ. පටන් අරන් තියෙන්නේ වවල් ලකුරකින්. පළවෙනි කාරණාව හරි. එහෙනම් උච්චාරණය බලමු urgent අයන්නේ තියනවද? තියෙනවා. එහෙනම් දාන්න පුළුවන් an urgent හදිස්සියක්. දැන් බලන්නකො මේ විශේෂ උදාහරණ කීපය ගැන. මේවා පටන් අරන් තියෙන්නේ වවල් ලකුරකින්. මේ නමුත් වවල් ලකුරට සමාන සිංහල උච්චාරණය හම්බෙන්නේ නැහැ මේ වගේ. බලන්න පටන් අරන් තියෙන්නේ වවල් ලකුරකින්. පළවෙනි කාරණේ හරි. දෙවෙනි කාරණේ මොකද්ද? වවල් උච්චාරණය තියෙන්න ඕන. මේ එකකවත් නැති උච්චාරණයක් මෙතන තියෙන්නේ. මේ U කියලා එකක් නැහැනේ. අකුර U උනාට උච්චාරණයේ U කියලා එකක් නැහැ. එහෙම ඒවට n දාන්න බෑ. එහෙම ඒවට දාන්න ඉස්සලා වගේම unit කියන්නේ ඒකකය. unit ඒකකයක්. දෙවෙනි එක user කියන්නේ පාවිච්චි කරන්න, භාවිතා කරන්න. පටන් අරන් තියෙන්නේ වවල් ලකුරකින්. පළවෙනි කාරණාව හරි. දෙවෙනි එක ඒ වවල් ලකුරට සමාන සිංහල උච්චාරණය තියෙනවද බලන්න. මෙහෙම එකක් නැහැනේ මේ. මෙතන U කියලා එකක් නැහැනේ. අකුර U උනාට සිංහල උච්චාරණය U කියලා නැහැනේ. එහෙනම් දාන්න බෑ. and දාන්න ඕන දාන්න ඕන. user මේක යුනිවර්සිටි පටන් අරන් තියෙන්නේ වවල් ලකුරකින්. පළවෙනි කාරණාව හරි. දෙවෙනි කාරණාව වවල් ලකුරට සමාන සිංහල උච්චාරණයක් තියෙනවද බලන්න ඕන. මෙහෙම එකක් තියෙනවද? මෙතන නැහැනේ. එහෙනම් වවල් ලකුරකින් පටන් අරගෙන සිංහල උච්චාරණය දෙන්නේ නැත්නම් ඒවට n දාන්න බෑ. ඒ වගේ නාමපද වලට දාන්න ඕන යුනිවර්සිටි. හරි. තව වීඩියෝ දෙකයි නැත්නම් කෙටි පාඩම් දෙකයි ඊට පස්සේ පටන් ගන්නවා සරල වාක්‍ය හදන්න. එකතු වෙන්න අපිත් එක්ක. එතකන් ඊන් එන්නම්. බයි බයි.